මේක මගේ දෙවෙනි vlog එක. ඔයාලට පේනවනේ මම ඉන්න lecture hall එකක. අපි ගිය අපේ training එකකට. ඒ training එක තිබ්බේ පැලවත්තේ. පැලවත්තේ තියෙනවා ඉදිකිරීමේ යන්ත්‍රෝපකරණ පුහුණු මධ්‍යස්ථානය කියලා training center එකක්. ඒකේ තමයි මේ training program එක තිබ්බේ. මේ training program එක ඔටෝමොබයිල් එක යන ඔටෝමොබයිල් සෙක්ටර් එකත් එක්ක යන training program එකක්. සාමාන්‍යයෙන් මේ සයිඩ් එකට පිරිමි ළමයි ආසයිනේ. මේකේ හොඳ courses තියෙනවා ළමයින්ට follow කරන්න හොඳ. මම ඒ course details ඉස්සරහට කියන්නම්. ඔන්න අපේ theory session එකෙන් පස්සේ අපි අපේ practical session එක කරන්න අපේ workshop එකට මේගොල්ලන්ගේ workshop එකට අපේ නෙමෙයි මේගොල්ලන්ගේ workshop එකට යන ගමන් තමයි ඉන්නේ. ඔයගොල්ලන්ට තව ටිකකින් බලා ගන්න පුළුවන් මේගොල්ලන්ගේ workshop එක මොන වගේද කියලා. මේ වගේ තමයි මේ ඉන්ස්ටිටියුට් එකේ workshop එක පේන්නේ. ඔයාලා මේක බලන්න හැමිහිට මම ඒ අතර විස්තර ටික කියන්නම්. මේ ඉන්ස්ටිටියුට් එකේ තියෙනවා ඉදිකිරීම යන්ත්‍රෝපකරණ තාක්ෂණ ශිල්පී කියලා NVQ4 course එකක්. ඒ course එක අවුරුදු 2 course එකක් full time course එකක්. ඔයා O level විෂයන් 6ක් පාස් නම් ඒ වගේම අවුරුදු 16ත් 22ත් අතර කෙනෙක් නම් ඔයාට මේ course එක follow කරන්න පුළුවන්. මේ course එක free කරන්නේ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය යටතේ තියෙන විෂයන් ෆලෝ කරලා තියෙනවා නම් මේ කෝස් එක කරද්දී නවාතැන් පහසුකම් හම්බ වෙනවා කිව්වා ෆ්‍රී ආහාර පානත් හම්බ වෙනවා කියලා කිව්වා. හැබැයි ඔයා A level කරපු ස්ටුඩන්ට් කෙනෙක් නම් නවාතැන් පහසුකම් හම්බ වෙනවා කියලා කිව්වා. හැබැයි කැම බීම හම්බ වෙන්නේ නැහැ කියලා කිව්වා. ඔයගලන්ට මේ කෝස් එක ගැන වැඩි විස්තර දැනගන්න මම contact details දාන්නම්. ඇත්තටම මේ කෝස් එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ට හැම රිසෝස් එකක්ම තියෙනවා. ඒගොල්ලන්ගේ තියරි පැත්ත වගේම ප්‍රැක්ටිකල් පැත්තත් හොඳට කවර් වෙනවා. අපිට අපේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක තිබ්බේ දවස් 2යි. අපි ඒ දවස් 2 ඇතුලේ ප්‍රැක්ටිකල්ස් කරද්දී අපි දැක්ක වර්ක්ෂොප් එකේ ළමයි ඒගොල්ලන්ගේ ප්‍රැක්ටිකල්ස් කරන විදිහ ඒගොල්ලන්ට ලොකු ට්‍රේනින් එකක් ඒක ඇතුලේ හම්බ වෙනවා. මේ සයිඩ් එකෙන් ඉස්සරහට යන්න කැමති පිරිමි ළමයි ගෑනු ළමයි වෙනත් කමක් නැහැ ඉන්නවා නම් මේ කෝස් එක ගැන තොරතුරු අර මම දීලා තිබිච්ච contact numbers වලට call කරලා දැනගන්න. මේ දැන් ඔයාලට පේන්නේ එයාලගේ lecture halls කොහොමද කියලා. මේ ඉන්ස්ටිටියුට් එක හදලා තියෙන්නේ ජපාන් ආධාර වලින්. මේ lecture halls එහෙම මේ workshops මේ හැම දෙයක්ම ගොඩක් සැප පහසු විදිහට ගොඩක් ටෙක්නොලොජි එක යූස් කරලා හොඳට හදලා තියෙනවා. ඔයගලන්ට හොඳ තැනක් මෙතන ඔයගලන් ආස ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන්න. මේ තියෙන්නේ අපිට තිබුණු ප්‍රැක්ටිකල් එකක්. එතන හිටපු ලෙක්චරර් කෙනෙක් ඩෙමොන්ස්ට්‍රේට් කරපු විදිය. ඔන්න ඔහොමයි අපේ ට්‍රේනින් දවස් 2 ගෙවුනේ. මම හිතනවා මේ ඔටෝමොබයිල් ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන්න කැමති අයට මේ කෝස් එක හොඳ උදව්වක් වේවි කියලා. ඔයාලා කැමති නම් ඒගොල්ලන්ව contact කරගන්න. එහෙනම් අදට vlog එක ඉවරයි. bye.